සාරේ උන්වහන්සේව පිළිගන්නට සූදානම්. අද දවස කැප වුණේම ඒ කටයුත්ත වෙනුවෙන්. ඒ නිසා දින ගණමින් හිටියා මේ පුරවරේ මිනිස්සු. අපට අවස්ථාලාභය ලැබුණා. ලංකාවට පහළ වුණු මේ මහා යතිවරයන් වහන්සේ ඔබ වහන්සේව අපි ඉතාමත්ම ගරුසරුවෙන් මේ දක්ෂිනාරාම විහාරස්ථානයට පිළිගනු ලබනවා. අපේ රූපවාහිනිය ගුවන් විදුලිය මේ සියල්ල අතික්‍රමණය කරපු රට ලොව දිනු දම් හඬට අපි තාම ගෞරව නමස්කාරයෙන් යුතුව ආරාධනා කරන්න සූදානම්. පූජ්‍ය කත්නෝරුවේ සිරිතම අපේ හඳුරන් වහන්සේ අප වෙනුවෙන් අනුකම්පාවෙන් දහම් දෙසන්නට දැන් අප සූදානම්. අප සාදු නද පවත්වනවා මේ අහස් කුස සිසාරා ඇහෙන්නටම සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන්නට අප කැපවුණු සියලු දෙනාට පින් සිදු වේවා. අපේ හාමුදුරන් වහන්සේ ඔබ වහන්සේගේ ආගමනය තුල මේ උත්තරීතර කාරණාව ආරම්භ කරන්නට අප සූදානම්. අපි උන්වහන්සේ විශ්ේලා සාදු නාදයක් නැවත පවත්වමු. සාදු. නමස්කාරය කියන පාසලි සමාදන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammam saranam gacchami Dutiyampi sangham saranam gacchami Tatiyampi buddham saranam gacchami Tatiyampi dhammam saranam gacchami Tatiyampi sangham saranam gacchami Saranagamam sambuddham Panatipata vedamani sikkhapadam samadhiyami Adingadana vedamani sikkhapadam samadhiyami Kamesu miccācara vedamani sikkhapadam samadhiyami Musāvāda vedamani sikkhapadam samadhiyami Suramera majjapama dattana vedamani sikkhapadam samadhiyami Tisaranena saddhin pañcasīlaṃ dhammam sadukam Surakkitam kattvā Pramādena sampādē tappam Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Mātā pitu pakkhānam uttārassa sanghaho anāpurāca dhammantā etam mangalamuttamamti Mestānēk Ganamādāna Vidhārādhīpati Gaurānīyamān Vānam Vānasīvārapramukha Dharmasravanalābhi පින්වත් මහා සංඝරත්නයේ මෙවස්ථාවට සම්බන්ධ වෙලා සතරම ශ්‍රවණ අපේක්ෂාවෙන් සිටින සත්පුරුෂ පින්තුනි
සියලු දෙනාගේම අරමුණු බලාපොරොත්තුව තමයි බෞද්ධ විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ හැසිරෙන ශ්‍රාවකයෝ මේ අපේ ග්‍රන්ථවල කරන යුතුයකම අපූර්ව ඥාති ධර්මයක් තමයි මේ ඉෂ්ට සිද්ධ කරන්නේ. පින්නතුනේ ඊයේ හවස් වරුවයි අද උදේ වරුවයි වෙනකොට මම ලක්ෂයකට විතර බණ මේ වෙලාව ඉඳන්ම සෙනග අද දවස ඉවර වෙනකොට අද දවස ඇතුළත විතර ලක්ෂයකමාර පයින්නවා. මේ මොකක්ද මේ මුළු ලංකාව හතර දිග්භාගයේම මේ පැන නගින ප්‍රබෝධය මේ අපේ බෞද්ධ ප්‍රබෝධයේ පින්නතුනි සම්බුද්ධ ශාසනය චිරස්ථායි කියන එකට සැකයක් නැහැ. සම්බුද්ධ ශාසනය චිරස්ථතියේ සුබ ලකුණු පහළ වෙන්න ඔය කවුරු හරි මම දැක්ක පහුගිය දවස්වල දැක්ක දර දාලා තිබ්බ ගෝල් ෆේස් එකේ තමයි ඊළඟට කියන්න ඕනේ. ඔය මට මඩ ගහන්න නෑ ඇත්ත කතාව කියලා දෙන්නේ අපේ. ඊට මදිනවනේ. මම දැන් මෙහාද කියන්න හිටියේ. බෞද්ධ ප්‍රබෝධය කොච්චරද කියනවනම් මේ මුළු මහත් ලංකාදීපේ හතර දිග්භාගෙම සිංහලද දෙමළද මුස්ලිම්ද කතෝලිකද ක්‍රිස්තියානිද එහෙම එකක් නෑ පින්නතුනි දැන්. භාග්‍යවත් බුදුහාමුදුරුවන්ගේ ගම්බීර පඤ්ඤේන සුදේශිතානී ගැඹුරු නුවණැත්තා විසින් සුදේශිත ධර්මය ශ්‍රවණය කරන්ට බුදුවරුන් දේශනා කරන්න. බුදුරු දේශනා කරනවා සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. පින්නතුනේ සියලු රතියන්ට එහා ගියපු රතියක් තමයි ධර්ම රතිය කියලා කියන්නේ. ඔය යර හින්දි සින්දු අහන්නේ තේරිලාද නේ? මොකද්ද ඒ වුණාට දැන් හින්දි සින්දුවක් දැම්මොත් ඇඟිලි දෙක වදින්න තනික් කටේ. නොතේරුණත් ඒ රතියට අපි හරි ඇලුම් හරි ප්‍රියයි. බුදුවරු උගන්වනවා ඒ සියලු රතියන්ට එහා ගියපු විශිෂ්ට රතියක් තමයි ධර්ම රතිය කියලා කියන්නේ. ඔය අබ්බැහි වුණොත් එහෙම ඒ ධර්ම රතියට හුරු වුණාම පින්නතුනි පින්නතුන් අහලත් ඇද්දි අර ධම්මික උපාසක මහත්තයා වසානේ මරණ මංචකේ පණ අදිනකොට කියනවා පින්නතුනි දරුවන්ට මට භික්ෂුන් වහන්සේලා වැඩම කරවාගෙන ඇවිල්ලා මේ සතිපට්ඨාන සූත්‍රය ශ්‍රවණය කරන්න ඕන. ධම්මික උපාසක දැන් මරණ මංචකේ හාමුදුරුවෝ ඇවිල්ලා පිරිත් දේශනා කරනවා. පින්නතුනි අර ධර්ම රතිය වැඩිලා තිබ්බා. දිව්‍ය ලෝකවලින් දිව්‍ය විමාන පහළ වෙන අපේ තැනට එන්න කියලා ආරාධනා කරන ධර්ම රතිය කොච්චර විශිෂ්ටද කියනවනම් පින්නතුනි ධම්මික උපාසකට ඇහුනේ පිරිත් විතරයි. ඒකත් අහලම යන්න ඕන කියලා විමානවලට කියනවා පොඩ්ඩක් නවතින්න. හාමුදුරුවෝ හිතුවේ කාට නවතින්න කිව්වා කියලාද? හාමුදුරුවන්ට නවතින්න කිව්වා කියලා. උන්වහන්සේලා පින්නතුනි පිරිත නවත්තලා පොවෙඩිය. මේ ධර්ම රතිය මරණ මංචකේ එළවයි මෙලොවයි දෝලණය වෙනකොටත් පින්නතුනි ධර්ම රතිය හරියට කාවැදිලා තිබ්බොත් ඒක තමයි මතක් වෙන්නේ. ධර්ම රතිය කාවැදුනහම තව ලැබෙන ප්‍රයෝජනයක් තමයි කවදාවත් අකුසල් සිත් පහළ වෙන්නේ නැහැ. ඔය මේ කාලවකවානුව පින්නතුනි මේ ලංකාවේ මලගයක් වාගේ කාලයක් පින්නතුනි හොඳට අහගන්න ඕනේ. අර ගම්පොළ කට්පිටි සංකාම හම්බෙන්න මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි බොහෝ වෙලාවට ඔය අපේ සමහරු ඉන්නවනේ අර මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙන. අපි ජරාවටපත් වෙන්නේ අපි ව්‍යාධියටපත් වෙන්නේ අපිට බැරි ගහන්නේ නැහැ කියලා. පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු පරිදිම මේ සංසාරේ කරලා තියෙන පින් ටික පව් ටික කුසල් ටික අකුසල් ටික අපිට ගෙවන්න වෙනවා. ගම්පොළ
යට වීගෙන එනකොට උළු ගම්පොලක් යට වුණා. පින්නතුනි ගෙදර ගහගෙන යන්න ඔන්න මෙන්න තියෙන හින්දා අර අහුවෙන රත්තරන් බඩු අරගෙන යාළුවෙකුගේ ගෙදර ගියා. මේක හරි ඛේද වාචකයක්. ගියාට පස්සේ ඒ ගෙදර තට්ටු දෙකට කවදාවත් හිතපු නැති දෙයක් නෙමෙයි උනේ. මිනිස්සු ඉරවල් ගහලා තිබ්බා. අර තාත්තලා ඉන්න කාලෙත් ආපු ගම් වතුරට ඔය පොල් ගහෙන් මෙහාට වතුර ආවේ නැහැ. කවදාවත් කණ්ඩියෙන් මෙහාට වතුර දාලා තිබ්බේ නැහැ. ඔය කොහෙනාය ගියත් මෙහෙනාය එහෙම එකක් තිබ්බා මේ පාර. එල්ලසම බොහෝ දෙනෙක් හිතුවා එහෙම යට වෙන්නේ නැහැ වතුර එන්නේ නැහැ කියලා. අර ගෙදරින් ගියා යාළුවෙකුගේ ගෙදර දරුවොත් එක්ක. එදා ඔය කියන දවසේ රෑ 12ට විතර මට ගම්පොලින් කෝල් එකක් ආවා පන්සලේ හාමුදුරුවෝ. උන්වහන්සේ කිව්වේ චොපර් එකක් එවන්න කියලා. මේ රෑ 12:00ට එදා එල්ලි වෙනකම් මං ඇහැරලා. ඒ දුරකථන ඇමතුමේ 4 දිබ්බාගෙන් ඇහුනේ. බේර ගන්න කියලා කෑ ගහන ඒවා විතරයි. අර උදවියත් එලෙසම අර ගෙදර ගිහිල්ලා ඉන්නකොට රෑ වෙනකොට කොහොමත් යට තට්ටුවට වතුර දැම්මා. කීයටවත් හිතන්න නැතුව තිබෙන්න තුනේ. උඩ තට්ටුවට වතුර දායි කියලා කට්ටියම උඩට ගියා. පින්නතුනි රෑ 12ක පවනකොට උඩ තට්ටුවට වතුර දැම්මා. බොහොම පුංචි වෙලාවක් යනකොට ඛේද වාචකයේ අර ඒ ගෙවල් වල දොරවල් ගේට්ටු තියෙන සංක්‍රීය ඒවා කරන්ට් එකෙන් වැඩ කරන්නේ. පින්නතුනි වතුර පිරිච්ච ගමන් මොකද උනේ? දොරවල් ලොක්කුණා. ඒවා අරින්නත් බෑ ඒවා වහන්නත් බෑ. අවසාන පරාලෙත් එල්ලෙන්න ඇති. 6 දෙනාම ගේ ඇතුලේ වතුරට යට වෙලා මැරුණා. අර ගේ ගියේ නෑ කියන්නකො. යයි කියලා හිතපු ගෙදර ඒක හැමම තිබ්බා. බේරෙන්න කියලා ගියපු තැන මොකද උනේ? අර මම මේ සියල්ල කර්මයට බාර දෙනව නෙමෙයි. බුදුරු දේශනා කරනවා නේද? අන්තලික්කේන සමුද්ද මජ්ජේ अंतरिक्ष में हो महामुहुद में हो कोहे हिटिया कर्मे प्रबल होना මේක කරන්න දෙයක් නැහැ. ඔය අර JVP කලබල කාලේ කුරුණෑගල තිබ්බලු වත්තා පොල් වත්තා. ඔය වත්ත මැද්දේ වත් වෛදිකාරයා ගෙදර මම මේ කියන්නේ බුදුතුනි අපි කියන හැම වචනයකටම සංසාරේ වන්දි කියවන්න වෙනවා. අපි කරන හැම දෙයකටම අපි කරන සෑම කුසලයකටම අකුසලයටම මේක කර්මයේ උච්චන්න බෑ බුදුතුනි කියවන්නම වෙනවා. අර ඒ කාලේ බල්ලෝ උසිගන්නලා දඩේම යනවා. වත්ත ඉස්සරහ තිබ්බ මුරවාණිය මුරවාණිය කොල්ලා ඔය මොකෙක් කරි සතෙක් වතුරු ගහගෙන ඇවිල්ලා අර කාලේ ලිප තියෙන්නේ බිමනේ ගෙදර කුස්සියේ වාඩි කොහොමරි නාගන එනකොට අර මස්සක් පල්ලේ බල්ලා කාලා කොල්ල එනකොට ගෙදර හිටපු බැල්ලියක් කටලව ගන්න. මොකද කරේ? ගත්ත බැල්ලිගේ කකුල් දෙකෙන් අල්ලලා එතනම තිබ්බ පොල් ගහේ ගැහුවා. පළවෙනි පාර ගහලා දෙවෙනි පාර ගහලා තුන්වෙනි පාර ගහනකොට බැල්ලිගේ බඩේ හිටපු පැටව සීකට විසිකවනවා. ඊට සුමාන කීපයකට පස්සේ එනවා වත්තේ මහත්තයාට මම මේ කියන්නේ පින්නතුනේ කරන හැම එකකටම වග කියන්න වෙනවා. බුදුවරු දේශනා කරන්නේ භාසතිවා කරෝතිවා එක්කෝ තතෝනම් සුඛමං වේති නැත්තම් තතෝනම් දුක්ඛමං වේති.
යමක් කියයි නම් හෝ කරයි නම් ඒක සැප පිණිසත් ඒක නරක නම් දුක පිණිසත් පවතිනවාමයි පිණුතුනි. අර වත්තේ මහත්තයාට ආවා පාර්සලය. මුරවාඩියට දෙන්නේ කොල්ලවක ගත්තා. දැන් පින්නතුනේ මේ පැටියට මේක දෙන්න හිතෙන්නේ නැහැ වත්තේ මහත්තයාට. මේක ඔබලා ගලුවා ඉඹලා ගලුවා නෑ දෙන්නම් කියලා අරගෙන ගියා බංගලාවට. අරගෙන ගිහිල්ලා මේ කොල් කරුම එක මහත පින්නතුනේ. අරගෙන ගිහිල්ලා නෑ කඩලම බලන්න ඕන කියලා. ආපහු වාඩියට ඇවිල්ලා අර කැඩුවා. මොකද්ද තිබ්බේ? අර කලබල කාලේ යවපු බෝම්බය පාර්සලේ කඩනකොට බෝම්බෙපත් වුණා. මට කතාව කියපු වෛද්‍යවරයා කියනවා හාමුදුරුවනේ යනකොට මොල කටු ජනෙල් කූරවල එල්ලි තිබ්බලු. එතකොට අම්මා කිව්වලු ඔය ජනෙල් කූරවල අර බැල්ලිගේ හිතේ හිටපු බලු පැටවුණු එල්ලිලා හිටියා කියලා. බලන්න පින්නතුනේ. හරි කරුණාවෙන් දේශනා කරන්න. බොහොම ඕනෑකමින් දේශනා කරන්න. අපි කරපු අකුසල කර්ම වලින් කවදාවත් මේ ජීවිතය අපිට මිදෙන්න පොටක් පෑදෙන්නේ. ඔය මේ ගම්වතුර මහා පුදුම විදිහේ පාඩම් ඉගෙනුවා. නුවර පැත්තේ ව්‍යාපාරිකයෙක් කියනවා මේ පැතිවලත් ඉන්නවද අර කොරෝනා කාලේ ගෑස් වැඩි මිලට විකුණන මිනිස්සු. නෑ බොහෝ පැතිවල එහෙම කරුවනේ වැඩි මිලට වික්කා. පෙට්‍රල් බෝතලෙ 2-3ට වික්කා. ඔය ගෑස් ටැංකි 2000 ගාන ස්ටොක් එකේ. සේරම කොහාට? මහවැලියට. බොහෝ පාඩම් ඉගෙනුවා. මිනිස්සුන්ට යුක්තිය අයුක්තිය කියන්නේ මොකද්ද කියලා. කල යුත්ත නොකල යුත්ත මොකද්ද කියන එක. ස්වභාව ධර්මයේ විසින් මහ කුරිරු විදියට ඉගෙනුවා. එනිසා මතක තියාගන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය ඔබ නිකන් නිස්කාරණේ නාස්ති කරන්න එපා. ඔබ නිකන් නිස්කාරණේ අපතේ යවන්න එපා. මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. එන්න දුන්නේ ඇත්තටම අපි මිනිස්සු වෙලා උපදින්නේ මොකටද? අපිට අපි නැති වෙන එක. ජීවිතේ දවසක් එනවා ඔය දැන් අද මේ පින්නතුන් එනකොට දෙපාරක් විතර ඔය ඇඳුම අරගෙන බැලුවේ නැද්ද? නේ මේක අඳිනවද නැද්ද? ඕනතරම් නේ අයන් කරලා ෂර්ට් එක උස්සලා බැලුවේ නැද්ද හරියටම ඉර හිටනද කියලා? මෙහෙම ජීවත් වෙන අපි ඇඳුමට අදාළ සෙරෙප්පු දෙක නේ සිලෙක්ට් කරන අපි දොට්ට මතක තියාගන්න. ජීවිතේ දවසක් යනවා ඔය කැමැත්තෙන් කරන හැම එකක්ම නවත්තන්න වෙනවා. හැම එකක්ම නවත්තන්න වෙනවා. මං ගියා ඔය සතියකට විතර කලින් වික්ටෝරියා නිවාසෙට රාජගිරියේදී එක දැරිවියක් ඉන්නවා. එවකට දැරිවියක් දැන් අවුරුදු 45ක් විතර කැලණි විශ්වවිද්‍යාලයේ දෙවැනි අවුරුද්දේ ඉන්නකොට කරන්ට් එක වැදිලා බෙල්ලෙන් පහළ පණ නැහැ. එක මිනිස්සු ඉන්නවා පින්නතුරු ජීවිත කාලයක් වැසිකිලි පෝච්චියක් උඩ ජීවිත කාලයක් තහඩුවක් උඩ ඒ ජීවිතේ කවදාවත් මේ මහ පොළොවේ පය ගහලා නැහැ. ඒ ජීවිතේ කවදාවත් අතින් අනලා බක්කටක් කාලා නැහැ. ඒ ජීවිතේ කවදාවත් වතුරු වීදුරුවක් කරන් බීලා නැහැ. ඒ මිනිස්සුන්ට කවදාවත් බුදු පිළිමයක් දැකලා සාදු කියා ගන්න බෑ.
හැබැයි හැඟීම් දැනීම් සියල්ල ඇති වෙනවා. කවදාවත් බඩගිනි කියලා කියන්න බෑ. කවදාවත් මේ වේදනාව මෙහෙමයි කියලා කියා ගන්න බෑ. කිම් බලන්න අපිට තියෙන ගැටලුව මොනවාද? අපිට තියෙන ප්‍රශ්න මොනවාද? අපිට තියෙන වේදනා සංසාරේ කරපු පින්වලට මේ අම්මලාට තාත්තලාට හොඳට අත් දෙක තාම වැඩ. මොකටද මිනිස්සුන්ට හොඳ අත් දෙකක් හම්බෙන්නේ? වෙන මොකටවත් නෙමෙයි. මොකටද මිනිස්සුන්ට කතා කරන්න පුළුවන්? මොකටද ඇවිදින්න පුළුවන්? මොකටද හොඳට කන්දේ ගහන්නේ? හොඳට හැංගීම් දැනීම දෙනවා. මම යෝජනා කරනවා ඔය නෑගේ කෑලි බෑලි ටික වැඩ කරන වෙලාවේ ඕකෙන් හොඳට වැඩ ගන්න. හොඳට වැඩ ගන්න. ඔය අඩුම තරම කටින් හොඳට වැඩ ගන්න. කවදාවත් ඔය කට අවභාවිතා කරන්න එපා. අර කවදාවත් ඕක සංසාරේ අකුසල් පිණිස පාවිච්චි කරන්න එපා. අපි වැඩිපුරම අපේ කට පාවිච්චි කරන්නේ මොකේද? ඔය බහුතරයක් බොහෝ පින්නතුන් කරන්නේ තමන්ගේ කට පාවිච්චි කරලා අකුසල් කරගන්නේ. බුදුවරු දේශනා කරන වාචාය සංවරෝ සාදු. මිනිස්සුන්ට තියෙන්න ඕනේ වචනේ සංවරකම. අර සමහරව ඉන්නෝනේ මා වාචාලකමට කියවගෙන අද දෙපාරක් හිතන්නේ පොල්ලෙන් ගහුවා කියලා දානවා. කවදාවත් ඒ කරලා කියනවා මේ අර මගේ කතාව කෙලින් කියලා. කාගේ හරි හිතක් රිදෙන්න මොකක් හරි කියලා කියනවා. මම අම්මට තාත්තට උනත් මෙහෙමලු. ඒවට කියන්නේ ගොම්කම කියලා. මෝඩ ගන්නේ. මේසුගේ ඍජු භාවයේ තියෙන්න ඕනේ. මොකටද පින්නතුනේ නේ අපි මේ බින්දාම් සිද්ධ කරගන්න හම්බෙච්ච මේ කටෙන් අකුසල් කරගන්න. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ පින්නතුනි අර හරි විස්මිත දේශනාවක් තියෙනවා. සබ්බේත සංවිදන්දස්ස සබ්බේ වායන්ති මච්චෝ අත්තානං උපමං කත්වා. අර කකචූපම සූත්‍ර දේශනාව දේශනා කරනකොට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා ඔය අපි සේරට මේ වැඩේ තමයි වෙන්නේ. ඔය රජගහ ඉන්නවා පින්නතුනි වේදේශිකා කියලා මේ ගෘහපතිනියා. මම මේ සේරටම යෝජනා කරන්නේ කවදාවත් වේදේශිකාලා වෙන්න එපා. ඊගා වැඩ කරා ගෙදර කෙල්ලගේ නම කාලි. අර කල්යාණ කිද්දිසත්තු අබ්බුගතෝ කල්යාණ කීර්ති ഘോഷාවක් පැනනගිල්ලා තිබ්බ වේදේශිකා ගැන මොකද්ද මේ වේදේශිකා හරි හොඳයි. වේදේශිකාට කේන්ති යන්නේ අර ගෙදර වැඩ කරපු කෙල්ලන්ට හිතුණා මේක බලන්න ඕන කියලා. ඔය කවදාවත් කාලිලා වෙන්නත් එපා. මොකටද අනුන්ගේ කාලි කල්පනා කරා මම ඉතින් නැගිටලා හැමදාම වැඩ කරන හින්දා වෙන්න ස්වාමි දියණියට කේන්ති යන්නේ නැහැ. කාලිට හිතුණා වේදේශික අවස්ථන්න ඕන කියලා. ඒකලා මොකද කරුවේ? ආක යන්නේ එව්වනේ. කාලි හිතලම නැගිට්ට පහවදා උදේ 10ට විතර. වේදේශික ඇහුවා කාලි අසනීපයක්වත් නැහැ කිව්වා. එහෙනම් බරක් වෙලා නැගිට්ටේ. නිකන් කිව්වා. දවස් 3ක් විතර ඕක කෙරුවා. 4 වෙනි දවසේ මොකද උනේ? එදත් පරක් වෙලා නැගිට්ටා. ඔය මම අයත් කියනවා වේදේශිකාලා වෙන්නත් එපා කාලිලා වෙන්නත් එපා. 4 වෙනි දවසේ නැගිට්ටා. ඇයි පරක් වැහුවා නිකන් කිව්වා අග්ගල සූචින් ගහත්වා සීසම් පහරි. ගත්ත දොරකොල්ල වේදේශිකා ගැහුවා කාලිගේ උණු බලන්න. දැන් නා කාලිට හරි. මොකද්ද කාලිට ඕන උනේ? වේදේශිකාගේ කීර්තිය කරුණාව ඇත්තමද කියලා බලාගන්න. හොඳට මතක තියාගන්න. අපි හොඳට ඉන්නකම් කවුරුත් හොඳයි. අපි
අර කියනනේ අපි කරනකම් එහෙම අපි කරනකම් කවුරුත් හොඳයි. අපිට තියනකම් කවුරුත් හොඳයි. ඔය අපිට මම හිතන්නේ අත්තන්ට ඕන තරම් නැද්දකින් ඇති. මට ඔය දවසක් ඔය පොලිස් නිලධාරී මහත්තයෙක් කියන්නේ එතුමා හරි කම්පාවෙන් කියනවා හාමුදුරුවනේ දැන් නම් හවස් වෙනකොට කෝල් එනවලු. මම හව මොකේද කියලා. හැම එකම අහන්නේ සර් මොකද කරන්න කියලාලු. හවස් වෙනකොට ඒ මනුස්සයම කල්පනා කරලා කියනවා පෙන්ෂන් ගියපුවම මොකක් වෙයිද කියලා හිතා ගන්න බෑ. මේ තියනකම් හොඳයි. අපි හොඳට ඉන්නකම් කවුරුත් හොඳයි. ජීවිත කාලයක් මිනිස්සුන්ට යහපතම කරලා ජීවිත කාලයක් උපකාර කරලා එක දවසක් දෙකක් නොකර ඉන්න. එක දවසක් දෙකක් මගාරින්න මොකද වෙන්නේ? අර කරපු සේරම මතකයි. කාලි වගේ තමයි කවුද වෙන්නේ කියලා අරනවා දොර බොල්ලේ. ජීවිතේ හැමදාම හරි ගස්ස ගන්න. ඔය අනුන් ගැන හොයන්නේ කනුන්ට කඹරන එක නවත්තලා අවසානයේ ඇති වෙන්නේ වේදනාව විතරයි. ජීවිතේ කෙනෙක් අතාරින්න බැරි නම් මේ බුදුරු දේශනා කරන්නේ මොකක් හරි වේදනාවක් තියෙන එකක් තියෙනවනම් පීඩාවක් තියෙන දෙයක් තියෙනවනම් කලකිරෙන පසුතැවෙන දෙයක් තියෙනවනම් අපිට එකපාරම පුද්ගලව අතාරින්න බෑනේ. මේ ප්‍රශ්නේ ගොඩක් බලපාන්නේ ඔය විවාහ වෙන්න කලින් අවදියට මොකද්ද කියන්නේ? ඒ කියන්නේ අපේ අම්බුරනේ දෙන්න යාළුවලා ඔව් අන්න ඒක දන්නවා මේ ඒ කසාද බඳින්න කලින් අර හොඳට ඉන්න කාලේ කියන්නේ ඊට පස්සේ නරකට ඉන්නේ. ඊට පස්සේ තමයි මේක තේරෙන්නේ. ඒ හොඳට ඉන්න කාලේ අර ප්‍රේමවන්තියොන්ට මම මේ කියන්නේ කටම කරන්නේ මිනිස්සුන්ගෙන් මම මේ අම්මලාටම කියනවා නෙමෙයි හැම කෙනෙකුටම කියන්නේ ඒ කෙනාගෙන් බලාපොරොත්තු වෙන දේ අතාරින්න. ඔච්චරයි. ජීවිතේ පුරුදු වෙන්න. වේදනාවක් පීඩාවක් තියෙන කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාගේ බලාපොරොත්තු වෙන දේ අතාරින්න. ඒ බලාපොරොත්තු වෙන දේවල් අතෑරියාට පස්සේ ඒක ඩමියක් විතරයි. ආයේකේ ජීවයක් නැහැ. එතකොට අර මොක කෙරුවක් කමක් නැහැ කියන තැන ඉන්නේ. එතකොට හානියක් නැහැ. මම මෙහෙම යෝජනා කරන්න හේතුව මේ කරජගෙන් මාංශකෙන් පලිගන්න කලින් මේකට දුක් වේදනා දෙන්න කලින් අම්මලා පුරුදු වෙන්න තාත්තලා පුරුදු වෙන්න බලාපොරොත්තු වෙන දේවල් අතාරින්න. මොකද පින්නතුනේ මේ බලාපොරොත්තු කියන ඒවා හරි ඉක්මනට විනාශ වෙනවා, හරි ඉක්මනට නැති වෙනවා. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි ධනංජානි සූත්‍ර දේශනාව තුල භාග්‍යවතුන් වහන්සේ උගන්වනවා, උන්වහන්සේ පැහැදිලි කරනවා ඔය ධනංජානි කියලා කියන්නේ ටිකක් අමුතු විදියක මිනිස්සේ. ධනංජානි මුලින් හොඳයි. ධනංජානිගේ මුල් කසාදේ බිරිඳ මරුණාට පස්සේ ආය වෙන කසාදයක් කරගන්නවා. ඒ බිරිඳ ටිකක් හොඳ නැහැ. ධනංජානි කෙරුවේ රජුරෝන්ට එක්කව වෙලා මොකද කෙරුවේ? ඔය මේ පැතිවල පිටියද පාරවල් කොන්ක්‍රීට් දාන්න කොන්ත්‍රාත් තරම් හොරා කාවුවා නම් මොනවද නැතිද? ඔය මට ධනංජානි ගැන කියනකොට මතක් වුණේ. ඕම් මතක් වෙන්නේ අපි ප්‍රාදේශ සභාවේ ආවලා වායි කියලා. ධනංජානි ඔය රජුරෝන්ට හේතුලා ඉඩකඩම් මංකොල්ල ගෑවා. විවිධ නරක වැඩමයි කෙරුවේ. අවසානයේ ධනංජානිට මොකද වුනේ? දරුවන්ට ධනංජානි පණිවිඩයක් කියනවා මට සරියුත් හාමුදුරුවෝ හම්බෙන්න ඕනේ. සරියුත් මහරහතන් වහන්සේ ආවට පස්සේ ධනංජානි කියනවා හාමුදුරුවනේ මට හරි අමාරුයි. ඔය මං කියලා තියෙනවා ඔය ලෙඩුන්ට පිළිත් කියන්න යනවානේ. ඒ ගියාට පස්සේ සමහර තාත්තලා
හරි කෝලම් තියෙනවා පින්නතුනි පිළිත් කියන්න යනකොට. අර අලුත් ඇඳුම් අඳිනවා කාටද? අම්මට අසනීප කෙනාට ශනික වන්දන. අන්දලා අපිට එනවා අර අමු පවුඩර් කුයිලක් එනවා. අරුන්දගේ ගාලා පවුඩර් බෙලෙක් මහලා ළඟට. ඇයි? එතකොට හිතාගෙන ඉඳි අපි හිතනවා කියලා පිළිසුදු තියාගෙන ඉන්නවා කියලා. මට ඔය මලශාලාවක වැඩ කරන කොල්ලෙක් කිව්වා හාමුදුරනේ පවුඩර් බෙලෙක් රාක්කයක් තිබ්බලු. මොකද කරන්නේ? නාවන්නේ පවුඩර් ගන්න. එතකොට එන කට්ටිය මොකද්ද හිතන්නේ? පවුඩරුත් ගාලා තියාගෙන ඉන්නේ. ඔය එහෙම කියපු තාත්තා කෙනෙකුගේ ඒ මිනිස්සුන්ව වහකණ්ඩ ඉඳලා වීඩියෝ කරලා අහනකොට දරුවන්ට මං ඉතින් හැමතැනම කියනවා. එයා මෙහෙම නොවෙන්න ඕනේ. අර මට ධනංජානි මතක් වුණේ. කියනවා ආමුදුරනේ මේ බඩ පෙන්න වේදනයි කිසි කෙනෙකුට හිතා ගන්න බෑ මොකක්ද මේ වේදනාව කියලා. කෑ ගැහුවට කටහඬ එළියට එන්නේ නැහැ. එක දරුවෙක් ඇවිල්ලා පිරිත් නූල් පන්දු අතේ ඔබලා තද කරගෙන ඉන්නවා. අරුන්දට පිරිත් නූල් නෙමේ කෙලින් කටින් ඉන්න බෑ කියන්නේ. අර පිරිත් නූල් පන්දුව තද කරගෙන ඉන්නවා. එහෙම පිරිත් ටික කියන්න ඕනේ. කායික වේදනාවට බුදුරු මේවා මෙලෙසම දේශනා කරලා තියෙනවා. බලන්නකොට හොඳට සල්ලි තියෙන මිනිස්සු අපිට ජීවිතේ දවසක් එනවා වෙනදුනි. දැන් අපිට පුළුවන් දවස් කීයක් නොනා ඉන්න පුළුවන්ද? එක දවසක් නොනා ඉන්න බෑ. දැකලා තියෙනවද අර මාස ගණන් එක තැන ඉන්න මිනිස්සු? ඒ මිනිස්සුන්ට දැනෙන්නේ නැත්ද මම නාලා නැහැ කියලා? ඔක දැනෙනවා. ඒ මිනිස්සුන්ට දැනෙන්නේ නැද්ද මම අපිරිසුදුයි කියලා? අපිට පුළුවන් ද මේ ඔළුවේ නාන්න නැතුව ඉන්න සුමාන ගන්න? තේරුම් ගන්නකො වෙන්නද? මං කියන්නේ අර කැමැත්තෙන් කරන හැම එකක්ම ජීවිතේ නවත්තන්න වෙනවා. අර මනුස්සයා මාම කියනවා අම්තුරුනේ තිබයි. අර පිරිත්පැන් ජොග්ගුව පෙන්නලා කියන්නේ. එතකොට දුව ඇවිල්ලා කියනවා මේ අම්තුරුනේ තාත්තට වතුර පෙන්නන්නේ නැහැ. ඇයි? එතකොට තමයි අපි දන්නේ අර කටේ පිළිකාව කවදාවත් කන්න බොන්න බෑ. අර බඩට බටයක් දාලා එකෙන් තමයි කවන්න බෝන්. ධනංජානි එලෙසම කියනවා ආම්දුරනේ බඩගිනි තිබයි. ආම්දුරනේ මගේ ඔළුව පළල දෙපැත්තට අදිනවා වගේ වේදනයි. කකුල් දෙක දෙපැත්තට අදිනවා වගේ වේදනයි. මේ වේදනාව පින්නතුනේ අපි සියලු දෙනාටම එනවා, සියලු දෙනාටම දැනෙනවා. අර බුදුරු දේශනා කරේ පුත්තා මත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහියත්නෝ නත්ති කුතෝ පුතෝ දන. අපිට අපි නැති වෙනකොට ජීවිතේ කොච්චර අසරණ වෙනවද කියනවනම් මේ වතුර එක මට ගන්න බැරි වෙනවනේ. මගේ තියෙන වේදනාව මට කියා ගන්න බැරි වෙනවනේ. මේ පින්නතුන් කැමතිද ඔය ඉඳගෙන ඉන්න තැන් වල කෙල ගහන්න කැමතිද? ඒක හරිය අපිරිසුදු වෙන්නේ. ඒක හරිය අපිරියනේ. අර දැකලා තියෙනවද අර ඇඳගාව බකට් එකක් තියාගෙන ඕකට කෙල ගහ ඉන්න වෙන්නේ නැද්ද? මේක වෙන්නේ නැත්තේ කාටද? ලෝකේ හැම සතෙකුටම පොදුයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ ජරා ධර්මය හැම සතෙකුටම පොදුයි. බුදුහාමුදුරෝ දේශනා කරපු ඒ ව්‍යාධි ධර්මය ඒ නිසා හොඳට මතක තියාගන්න. ජීවත් වෙලා ඉන්න කාලේ හරිනොදට සත්පුරුෂෝ විදියට ඉන්න වෙනතුනි. ජීවිතේ හරි ලස්සනට ඉන්න. අපි
පුදුම විදියට අසරණ වෙන જાතිය. මේ මගේ කටනේ ජීවිතේ දවසක් එනවා පින්නතුනේ මගේ කටින් මට බත් ටිකක් කන්න බැරි. ජීවිතේ දවසක් එනවා මට මගේ කටින් කතා කරගන්න බැරි. මෙහෙම වෙන අපි මොකක්ද ඔය පිරිමහන වෛරය? මොකක්ද ඔය පිරිමහන ඉදිරිවාදිකම? මොනවාද රණ්ඩු වෙලා බැනලා උට්ටු වෙලා මේක බේරගන්න තියෙන්නේ? ඒ නිසා මේක එහෙම අපිට ජය ගන්න කියලා දෙයක් නැහැ. මේකේ මොනවාද මේක එහෙම පිරිමහ ගන්න තියෙන්නේ? බලු විදියට මරන්න පුළුවන්. අනේකට රිද්දලා මොකද්ද ලබන්න තියෙන ජයග්‍රහණය? අනේකට වල කබලා පාර කබලා මොකද්ද අපිට කරන්න තියෙන්නේ? ඔය පවුල් වල බලන්න මේ සාරා ෆ්ලෑෂ් එකේ නැතුවද දැන් ප්‍රදීප් අයියට කී දෙනෙක් විතර කණ්ඩායම ඇවිල්ලා කියලා දෙනවද? අයියා අරු හොඳයි අරු කැපවීමෙන් වැඩ කරනවා. ඔය හොඳයි දිගටම තියාගමු. එම් කියනවා හැමදාම ඇවිල්ලා ගුණ සමාජිකයෝ ටිකක් දිනනවද? මට අයෝමගම් බලවලද කියනෙකුත් නම් මේ කියලා තමයි යන්නේ. කියලා කියන්නේම නැද්ද? මිනිස්සුන්ගේ තියෙන අර පුප්පේන පුප්පං සංසග්ගයෝහි කියනෝනේ මල්වලට මල්ලෙක් අහුනොත් මේ ප්‍රශ්නේ නැහැ. ගුතන ගුතන් සංසග්ගයෝ එහෙමනොත් දෙයව. මිනිස්සුන්ගේ මුදිතාව කියන එක තියෙන්න ඕනේ. පුළුවන් තරම් බලන්න මැරිලා යන්න කලින් ඔය ටිකක් ඔය දරා ගන්න පුරුදු වෙන්න. මොකක්ද පවුලේ කාට හරි හරියනකොට පවුලේ කවුරු හරි දියුණු වෙනකොට එතකොට දැන් ඔය තියෙන ලොකු ප්‍රශ්නයක් නෝ වත්කම් එකට අර හරියට පරීක්ෂණ කරනවා නේ මේ ආණ්ඩුවේ මුදල් සල්ලි කාලය ඇයි සේරම මොනවාද ඔය මිනිස්සු හරි දරන්න අමාරුයි හරි ඉරිසියයිනේ පුපුරන ජීවිතේ පුරුදු වෙන්න පෙන්නතුනේ කාට හරි හරියනකොට සතුටු වෙන්න ජීවිතේ පුරුදු වෙන්න හැම ශේස්ත්‍රයකම එහෙමයිනේ. තරහ අවසර අපේ හම්බුරුනේ කිව්වට තරහ වෙන්න එපා. ඔබ මහල්සේලාගේ නේද? මම මේ ඊළඟට කියන්න හිටියෝ මේත් එහෙමයි පුපුරන මොකේද අන්දන්නේ ගායකයෝ අතර නම් එහෙම නැතුව ඇති. අනේකගේ දැන් ඒ මහත්තුරුණම් නේ ඒ ඇත්තන්ගේ හැකියාවෙන් ඒ සින්දුවත් දෙකක් කියලා ඒක වෘත්තියනේ මේක මගේ මොකද්ද මේකත් මගේ රස්සාව තමයි බුදුහාමුදුරට පවර චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ ජනතාවගේ සුව පිණිස සඳහන් චාරිකාව හැසිරෙන්න බොහෝ ජනතාවගේ සුව පිණිස කටයුතු කරන්න මේ සංස්ථාව තුලත් එහෙම තියෙනකොට අය ඔය ඇත්තු ගැන අහන්න දෙයක් නැහැ. කමක් නැහැ. ඔය දෙගොල්ලම පුරුදු වෙන්න. අර තමන්ගේ මේ පාඩුවේ හරිනිය ගාර ගෝච නිමාතෝච බුදුවරු උගන්වන්න එනකට කරු කරන්න පුරුදු වෙන්න හොඳ නිහතමානීකම හදාගන්න. මේවා හැම එකක්ම පින්නතුනේ පුළුවන් නම් අර ගෙවල් වල හදාගන්න බලන්න. මම මේ කරුණු කාරණා ඉතින් බොහෝ තැන්වල දේශනා කරනවා. දැන් මට පටන් ගන්න පැයක් ඉවරයි. මම මේ කරුණු ටික බොහොම ඉක්මනට ඔයන්ට කියනවා. අපි ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට මම අපේ තාත්තලාට යෝජනා කරන්නේ පුළුවන් තරම් අර තමන්ගේ පවුලට මූලිකත්වය දෙන්න බලන්න.
පුළුවන් තරම් තමන්ගේ දරුවන්ට තමන්ගේ බිරිඳට ප්‍රමුඛතාවය දෙන්න බලන්න. මොකේදද? සමහර තාත්තලා ඉන්නවා පින්නතුනි වැඩ ඇරිලා එනවත් එකයි ආපහු යනවත් එකයි ආයෙත් රෑ 12ට එකට විතර. සමහර තාත්තලා කියනවා හාමුදුරනේ මගේ දුවට දැන් අවුරුදු 20යි දුව මාත් එක්ක වැඩිය නෑ. අහලා බලනකොට කියනවා මම යනකොටත් දුව නිදි මම එනකොටත් දුව නිදි. නිවාඩු දවසෙත් යාළුවන්ගේ වැඩවලට ගියපුවාම මට දුව හම්බෙන්නේ නෑ. ඒ නිසා ඔය අම්මලා තාත්තලා දරුවෝ හරි ආදරෙන් හරි ලෙන්ගතු වෙන්න. එතකොට ඔය පාසල් යන දරුවෝන් ඉන්නවා නම් හරි අවධානයෙන් ඉන්න. මොකද ඔය හරියට දැන් ඉන්න පැටවු නෙව කොල්ලොන්ගේ සාක්කුවල දැන් බැලුවත් පෙති කාඩ්ඩයක් හරි තියෙනවනේ. දුම්ම විදිහට මේ තරුණයෝ මේවට ඇබ්බැහි වෙලා ඉන්නේ. ඒක මා හිතා ගන්න බැරි විදිහට. මම මේ හෝමාගමට පොඩි යෝජනාවක් කරනවා. මේ සේරම එක්කහු වෙන්න ඕන. මේ සේරම රොද බඳින්න ඕන. මේ වැඩේ කරන්න පුළුවන් තරුණයන්ට විතරයි. මේ කටයුත්තට අත ගහන්න පුළුවන් තරුණයන්ට විතරයි. දැන් මෙතන ඉන්න කොල්ලෝ ටික එක්කහු කරුවොත් කොල්ලෝ දන්නේ නැද්ද හෝමාගම පෙති විකුණන්නේ මොකಾದ කුඩු විකුණන්නේ මොකಾದ අයිස් විකුණන්නේ මොකಾದ ගංජා මේ ගංජා ගහනවද නැහැ. මේ කරන හැම වැඩක්ම කවුද දන්නේ? ඉතින් මේ තරුණයෝ ටික එක්කහු වුණොත් එහෙම කොල්ලොන්ට හොරන් මොකවත් කරන්න පුළුවන්ද මේක? හෝමාගම තරුණ මහත්තුරුන්ට මං යෝජනා කරන්න. ඔව කොරෝන තරුණයොත් මෙතන ඇති. විකුණන කොල්ලොත් ඇති. පුතේ මම බොහොම කරුණාවෙන් දේශනා කරන්න. පුද්ගලයෙකුට කවුරු හරි අරක්කු බිව්වොත් බෝතලයක් බොයි දෙකක් බොයි තුනක් බොයි ඊට පස්සේ සීසන් පන්නු වැටෙනවා. අර චරා ගොඩවල් බොණ්ඩ ගත්තා. කුඩු අයිස් කියලා කියන්නේ මේ මත් පෙති කියලා කියන්නේ පිළිකාව. ගෑනු ළමයි මේකට පුදුම විදිහට ගොදුරු වෙලා විනාශ වෙච්ච දරවියක් කියනවා හාමුදුරුවනේ. අර අධික තරබාරුකම හින්දා අයිස් ගහන අක්කා කෙනෙක් කිව්වලු අයිස් වලට බොඩි එක මේන්ටේන් කරන්න පුළුවන් කියලා. ඒ කෙල්ල මට දැන් කියනවා හාමුදුරුවනේ කරගන්න දෙයක් නෑලු. මම ඕන තරම් දැකලා තියෙනවා. සික් එකෙන් ඔට්ටු වෙන කොල්ලෝ වැඳලා කියනවා හාමුදුරුවනේ මෙව්වා විකුණන්න එපා කියන්නලු. ඒක දරා ගන්න බෑ. වැඳලා කියනවා මේක නවත්තලා දෙන්නලු. ඒක නවත්ත ගන්න බෑ. ඒ නිසා හෝමාගම තරුණයෙක් අහුවෙන්න. මම මේ කියන්නේ හෙට ඉඳන් විකුණන්න උන්ට තඩි ගහන්න කියලා නෙමෙයි හොඳ. එක්කහුව වෙලා ඔක නවත්තන්න. මේ පාසල් යන දරුවන්ගේ මේ පොඩි දරුවෝ පව් පින්නතුනේ. අම්මලා තාත්තලා ගෙවල් වල නොකියුවට හොඳට යමක්කමක් තියෙන මිනිස්සු, හොඳට සල්ලි භාගෙ තියෙන මිනිස්සු ගෙවල් ඇතුලේ අපා දුක් විඳිනවා. එක අම්මා කෙනෙක් කියනවා සමහර විට අම්මා බණ අහන්නත් ඇවිල්ලා ඇති. හාමුදුරුවනේ ලැජ්ජාව හින්දම උදේට රුපියල් 2000ක් කොල්ලගේ ටේබල් එකකින් තියනවලු. ඇයි නැත්තම් අල්ලපු ගෙවල් වලට හැන්ඩ් කෑ ගහනවලු. අම්මා උදේ නැගිට ගමන් අම්මගේ වැඩේ මොකද්ද? රුපියල් 2000ක් ටේබල් එක උඩින් තියෙන එක. එහෙම නැත්තම් ඒ අම්මා ඒ පීඩා මෙහෙම ඕන තරම් දෙනවා. මිනිස්සු පුදුම විදිහට පිච්චෙනවා. එනිසා මේ තරුණ මහත්තුරුන්ට දුවලට පුතාලට අපේ තාත්තලා එක්කහුව වෙන්න. මේ හෝමාගම කිසි දෙයක් කරන්න දෙන්න එපා. වෙන මොකද මේ හරි පව් මේ කොල්ලෝ. මේ තරුණයන්ට ජීවිතයක් නැහැ. නාන්නෙත් නැහැ, කන්නෙත් නැහැ.
ඇතුමක් අඳින්න නැහැ. ඔය අවුරුදු 24යි 25යි අහලා බලන්නකො දාන්න බ්‍රේස්ලට් එකක්වත් නැහැ. එනිසා අපේ තරුණ මහත්තුරු ඔය මේ එකකින්වත් මිදෙන්න අපහසු නම් කාලෙකින් ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය උදේ මේ වගේ විනාශ කරගන්න එපා. මේ වගේ නැති කරගන්න එපා. මම යෝජනා කරන එක එකාගේ අත කොළු වෙන්න එපා. කොල්ලොන්ට වෙච්ච මහ බැද්දි ඒක. ඔය කාගේවත් පින්න දුන්නේ. කුලී වැඩක් හරි කමන්නේ කරලා ජීවත් වෙන්න. කිසි කෙනෙකුට පුතේ පාවිච්චි වෙන්න එපා. කිසි කෙනෙකුට මාතෘකා හදන්න ඉඩ තියන්න එපා. කිසි කෙනෙකුට අපිව අවභාවිතා කරන්න දෙන්න එපා. අම්මගේ තාත්තගේ යුතුයකම වගකීම. මේ ඔය සමහර දෙමව්පියෝ කියනවා මේ විභාග ලියන්න ඉන්න කොල්ලෝනේ අහනකොට කියනවලු එවුන් ඔය හැන්දෑවෙක් හොලා එක එක හොරන අම්මහලා පුතේ යන්න එපා ඔක නවත්තන්න. එතකොට කියනවලු මේ මං මේක මීටරෙන් කරන්න කියලා. කොල්ල දන්නවලු ඒක චාටර් වෙන්න කරන්නේ නෑලු. මේ ඒ හින්දා ඔයාලා කලබල වෙන්න එපා කිව්වලු. අනවසරට හඳුන සමහරවක බුද්ධ වචනයෙන්ම කියනවා. මධ්‍යම ප්‍රතිපදාවෙන් කරන්න කියලා. එහෙම්මම කියලා තියෙනවා. ඔය ඉතින් ඕකේ කෙලවර සමහර කොල්ලොන්ට කියනවා දැන් නවත්ත ගන්න බෑ ඒ හින්දා ටික ටික අඩු කරනවලු. මේ තරුණ දරුවෝ මහත්තුරු මතක තියාගන්න වාසේ කරන නවත්තන්න. ලස්සන කොල්ලෝ කවුටු ගහිච්ච ඇඟවල්නේ ගහුවොත් එහෙම දෙකට ගන්න. කිසි පණක් නැහැ. මම මේ අපහාසයට කියනව නෙමෙයි. එක පැටියෙක් අර දැකලා තියෙනවනේ අර බයිසිකල් ටැංකිය වගේ හෙල්මට් දාගෙන කුකුලට තොප්පිය දැම්මවා. කොල්ලාදින් බයිසිකලේ පෙරලිලා. අයියෝ ඔට්ටු වෙනවා පින්නතුනි බයිසිකලේ කෙලින් කරගන්න කොල්ලට පණ නැහැ. එච්චරටම අඟවල් දිරලා විනාශ වෙලා විරූපී වෙලා අම්මට තාත්තට උණුහරපෙන් බයිනවා කෑ ගහනවා ඉවරයක්. රැතිස්සෙම වගාන ඇවිදිනවා. එනිසා අම්මලා තාත්තලා දරුවෝ ගෙවල් වල හොඳටයි මේකට කැම ටික උයා ගන්න. උයපු කැම ටික එකටම කන්න. උයපු බත් ටික නිමෙන්න කලින් සේරම එක්කහුව වෙලා කන්න. සේරම එකට නිදා ගන්න. හරි කමන්නේ ගෙදර කට්ටිය ගිහින් බලන්නනේ අම්මා තාත්තා එක්ක යන්න. යාළුවොත් එක්ක යන්න ඕන ගමන යාළුවොත් එක්ක යන්න. හැබැයි අර බුදුරු මංගල සූත්‍රයේ ඉස්සරලම දේශනා කළේ අසේවනාච බාලාන ඔය ජීවිතය ඇත්තන්ට වැරදුණු තරමක් වැරදුන යාළුවෝ හින්දා. ජීවිතේ වැරදුණු තරමක් වැරදුනේ අසුරු කරපු මිනිස්සු හින්දා. එනිසා අපේ ඇසුර වැරදුනොත් නම් පින්නතුනි මුළු සංසාරෙම වරදිනවා. ඔය ඇසුර පිළිවෙලක් කරගන්න ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය සියලු දෙනාට දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ තරුණ මහත්තුරුන්ගේ මේ අම්මලාගේ තාත්තලාගේ ප්‍රබෝධය මෙලෙස නැති වුණොත් එහෙම අනාගතයේදී සම්බුද්ධ ශාසනය විනාශ වෙනවා. අපේ පන්සල් ටික වැහිලා යනවා. මේක පින්නතුනි මහමුත්‍රිසන් ලෝකයක් වෙන්න පුළුවන්. එනිසා ඔය පුංචි දූ දරුවෝ අවුරුදු 20 22 17 18 මම බොහොම කරුණාවෙන් පුතේ ඔය අත්තන්ට කියන ඔය දැන් ඉන්නේ උන්ගේ හරි අර වීඩියෝ ගේම් ගහනවනේ බටෝ. ඔකයි පිළිකාවක් වෙලා තියෙන්නේ. වැලිගම තාත්තට කොටන්න ගියයි. ෆෝන් එක ඉල්ලුවා කියලා. මම පොඩි යෝජනාවක් කරන්නම් අම්මලාටයි තාත්තලාටයි.
ඔය දරුවට අවුරුදු 20න් පහළ නම් මේ කෙල්ලොන්ගෙන් තමයි පාදන්න බැරි. අද ගිහින් ෆෝන් එක ඉල්ලන්න ඕනේ නිකම් මම කියනවට ඉල්ලන්න. උදේ අදට ෆෝන් එක දෙන්න හෙට උදේ දෙන්නම් කියන්න. මූණ දෙකක් වෙනවා පින්නතුන් කන්නේත් නැහැ. මරන්න හදනවා. ඇයි මේ ඕක කොහොම හරි නවත්ත ගන්න ඕනේ. ඒක හරි පිළිකාවක්. පාන්දර 2-3 වෙනකම් මේ කොල්ල මොකද කරන්නේ? අර ලුණු කපන්නේ උවයි යකට තල්නේ ඔය වක්කර බල බල ඉන්නවනේ. උදේ 10ට විතර නැගිටින්නේ. ඔය මුස්පේන්දු ජීවිතෙන් මිදෙන්න ඕනේ. කොල්ලෙක් වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න බෑ. කොල්ලෙක් වුණාම හොඳ අභිමානයක් තියෙන්න ඕනේ. තරුණයෙක් වුණාම හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න ඕනේ. මේ සාක්කුවේ බීඩි දාගෙන සිගරට් කෑලි දාගෙන ලයිටර් ගිනි පෙට්ටිය ළඟ මොන ක්වොලිටි එකක්ද? උදේ ගන්න කොට උරේ හොදන්න නේ. කොල්ලෙක් වුණාම ටිකක් පිළිවෙලට හැදෙන්න ඕනේ. එතකොට තමයි අර අභිමානයේ පෞරුෂය තියෙන්නේ. ඔය දැන් ඉන්න පැටි ළමයින් මොකද අතාරන අනිත් පැත්තට හෙල්මට් එකෙන් ගහනවා. ඔය මියුසිකල් වල කොච්චරක් දැකලාද මේ පොඩි පටවුන ඔට්ටු වෙන්නේ. ඒකද ක්වොලිටි එක. තරුණයාගේ පෞරුෂයෙන් ගන්න ඕන වැඩේ තමයි කන්තිජ සෝව චස්සක සමනානංච දස්සන කාලේන ධම්ම ශ්‍රවණ කාලේන ධම්ම සාකච්ඡා ඔය දෙකම මංගල කරුණු කරන්න ඕන. ඒතම් මංගල මුත්තමං හොඳ ඉවසීමක් තියෙන්න ඕන. විනයෝච සික්කිතෝ බුදුවරු දේශනා කරන්නේ හොඳ විනයක් එක්ක ශිල්ප ශාස්ත්‍ර දැනගෙන තියෙන්න ඕන. හොඳ විනයක් තියෙන්න ඕන. ඒ විනය තියෙන්න ඕන අපේ තරුණයන්ට. එනිසා මම තරුණ මහත්තුරුන්ට දුවලට පුතාලට යෝජනා කරනවා. හෙට ඉඳලා එක කුණුහරුපයක්වත් කියන්න එපා. කිසි කෙනෙකුගේ හිතක් රිදෙනවා නම් තෝ කියලාවත් කියන්න එපා. භාග්‍යවතුන් වහන්සේගේ වදන් පිළිවෙත හරියට කරන්න. ඔය මුළු ලෝකයකටම දේශනා කරපු බණ පදයක් නේ අපි අපේ සම්මා දිට්ඨියෙන් ඉස්සරලම බුද්ධ වත කරන්න කියලා. මේ මල්වට්ටියට අයියටත් අත ගහන්න හම්බුණා කොහොම හරි. ජාතික රූපවාහිනිය අපි මමයි මෙතුමයි තමයි ඒ වැඩසටහනේ මගේ ජීවිතේ කරපු පළවෙනි රූපවාහිනිය වැඩසටහන අනිත් පැත්තේ හිටි. දේශනා කරපු ප්‍රමුඛම කාරණය තමයි අදටත් දේශනා කරන්නේ. බුද්ධ වත කරන්න. අම්මල තාත්තල දරුවෝ ගෙවල් වල බුදුන් වදින්න ඕනේ. හෙට ඉර පායනවා සත්තයි ප්‍රතිඵල දුටුවයි ප්‍රත්‍යක්ෂයි. අපේ තරුණ මහත්තුරු උදේට නැගිටලා බුදුහාමුදුරන්ට පෑන් ටික පූජා කරන්න. තාත්තල උදේට දානි ටික තියන්න. දවල්ට ඕනේ නැහැ. එක්ක දවල්ට උයන්නේ නැත්නම් ගෙවල් වල නැහැ. ඒ හින්දා හැන්දෑවේ දැන් ඔය සමහර තරුණයන්ගේ මේ දඩම්බර කොල්ලොන්ගේ මම දැක්ක වැඩක් තියෙනවා. අර බීම බෝතල් අරන් ගිහිල්ලා ගෙදර තියාගෙන ඉන්නේ ඇයි? කොල්ලොන්ට හිතුණාම බුදුහාමුදුරුවන්ට බීම ටික කෝප් එකට දාලා ගිලම්පසට දෙනවා. බැරි කමද නොකරන කමද? දැන් යන ගමන් රින් ගන්න හොමාගම තියෙන කඩවල දෙරට බීම් බෝතල් ගන්න ගියා. මේ කවුරු වෙනුවෙන්? බුදුහාමුදුරුවෝ වෙනුවෙන්. අපේ තරුණ මහත්තුරු ගෙවල් වල පුතේ ඔය පොඩි දේවල් අද යන්න කඩෙන් බීම් බෝතලයක් අරයි යන්න. මේ ගිහිල්ලා මගේ බුදුහාමුදුරුවන්ට මේ ගිලම්පස ටික තියන්න. එක සිගරට් එකයි. ගත්තගෙන බීම් බෝතලයක් නේ. භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න පිං සිද්ධ වෙන්න.
සිද්ධ වෙනවා. සැකයක් තියාගන්න එපා. මම කිව්වට මේ ටික සති 3ක් කරන්න. බොන සිගරට් එකක් නවතිනවා. කිව්වට කරන්න. සති 3ක් කරන්න. බුද්ධවත කරන මිනිස්සුන්ට මේ ලෝකේ කවදාවත් වැරදිලා නැහැ. කිරිතුරුවා වගේ හරියනවා පින්නතුනි. ඒ ගෙවල් වල අය ප්‍රශ්න නැහැ. ආරවුල් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. සහයෝගයෙන් ඉදී එකිනෙකා විශ්වාස කරයි. අය කේන්ති යන්නේ නැහැ. කේන්තියේ ඉඳන් නවතින පුදුම විදිහට ප්‍රතිඵල දෙන. උදේට එළියට බහිනකොට අත් දෙක නල්ලට දාලා බුදුහාමුදුරුවන්ට අම්මට තාත්තට වැඳලා දරුවෝ ටික ඉඹලා බදාගෙන කටයුතු හරි ආදරෙන් දවස පටන් ගන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය විපින්නත් සියලු දෙනාට ලැබේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ලොමන් එකෙක් කර අපේ ගෞරවනීය මහා සංඝරුවනට තව දුරටත්